සොඳුරු දවසක මුණ ගැසී හිනැහිතගෙන ගියා දුටුවා නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසී හිනැහිතගෙන ගියා දුටුවා නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ මාගේ Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම ඔන්න අදත් මම අලුත් vlog එකක් අරගෙන ආවා ඔයාලට. මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක ගෝල්ෆ් ෆෝට් යන තමයි මම මේ දැන් ලෑස්ති වෙන්නේ. එයාලා දෙන්න ගැන කියනවා නම් එක වසරේ ඉඳන් හිටපු යාළුවෝ දෙන්නෙක් තමයි මේ දෙන්න. ඉතින් මාසෙකට කලින් ඉඳන් වගේ තමයි හිතන් හිටියේ මේ ගමන යන්න. ඒ වුණාට අපිට යන්න ඕනේ නැහැ. හිටි හැටිය තමයි ඔන්න ලෑස්ති උනේ. හරි අපි ගාලට ආවා. ඉතින් ගාලට එද්දි 3ට විතර ඇති. අපි ඔය පාර දිගේ හිමිට යන්නේ බ්ලැක් ෆෝට් එක බලන්න. විහංගි තමයි කිව්වේ බ්ලැක් ෆෝට් එකත් බලමු. අපි ෆෝට් රයිඩ් එකකුත් යමු කියලා. මම ඔයාලට මගේ යාළුවා අඳුන්වලා දුන්නේ නෑනේ. ඉතින් ওই කොළ පාට එකක් ඇඳන් ඉන්නේ අපේ චමෝදී. අනිත් එක්කෙනා විහංගි. සෑහෙන කාලෙකින් තමයි අපි තුන්දෙනා මේ විදියට එකට ගමනක් යන්නේ. මම විහංගිත් එක්ක නම් නිතරම වගේ ඇවිත් තිනවා ගෝල්ෆ් ෆෝට්. ඔය ඇවිදින්න එක තැන ගිහින් තිනවා. හැබැයි චමෝදී නම් ෆස්ට් ටයිම් තමයි මේ විදියට අපිත් එක්ක යන්නේ. කොච්චර ළඟින් හිටියත් ඉතින් ඔන්න අද තමයි මෙහෙම ගමනක් ගියේ. ඒත් නෑ හැබැයි ඔය චමෝදීත් එක්කත් මම මඩොල් දුවේ. එතකොට අම්බලන්ගොඩ එහෙම ඇවිදින්න ගිහිල්ලා තිනවා. අපි තුන්දෙනා එකට සෙට් වෙන ෆස්ට් ටයිම්. ඉතින් බින්ගේ ඇතුලෙන් වම් අත පැත්තට හැරිලා අර දිසාධිකරණේ කෙට්ටුව තමයි බ්ලැක් ෆෝට් එකට ගේට් එක තියෙන්නේ. ඊට කලින් අපි මෙන්න මෙතනටත් ආවා. විහංගි තමයි කිව්වේ අපි චුට්ටක් යමු ගිහිල්ලා බලමු කියලා. සැටර්ඩේ සන්ඩේ වගේ දවස්වලට තමයි shops මෙහෙම තියෙන්නේ. ඉතින් foreigners-ලට තමයි ගොඩාක් items තියෙන්නේ මේ වගේ. මෙතනින් තමයි බ්ලැක් ෆෝට් එකට යන්න තියෙන්නේ. ඉතින් මෙච්චර කල් ගාලු හිටියට ළමයි මම කවදාවත් මෙතනට ගිහිල්ලත් නැහැ. මම කලින් දනම් හිටියෙත් නැහැ. අපි ඉතින් ගිහිල්ලාම බලමු. අපි දැන් ටිකට් ටිකත් අරගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේකේ ටිකට් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගැලරීස් විදියට බලන්න පුළුවන්. ගැලරීස් දෙකක් අද වහලා හින්දා අපිට එක ගැලරි එකයි බලන්න ඕනේ අද. ඉතින් ඒ නිසා අපි ඒකේ ටිකට් ටික ගත්තා. ඒක රුපියල් 50යි උනේ. අනිත් එක නම් රුපියල් 100ක් වෙනවා. සමහර විට සෙනසුරාදා එක වහලත් දන්නෙත් නෑ. එතනින් ඇතුළට ගියහම මෙන්න මේ වගේ පරිසරයක් තමයි අපිට පේන්නේ. මම පොඩි විස්තරයක් කියන්නම් බ්ලැක් ෆෝට් එක ගැන. මම හොයාගත්තු දේවල් අනුව. ඉතින් මේ බ්ලැක් ෆෝට් එක කියලා කියන්නේ ලොකු ඓතිහාසික වැදගත්කමක් තියෙන තැනක්. ඉතින් මේක තමයිලු ගාලු කොටුවේ පැරණිතම ස්ථානය වෙන්නේ.
එතකොට මුලින්ම 16 වන සියවසේදී විතර පෘතුගීසීන් විසින් සැන්ටා ක්‍රූස් කියන නමින් තමයි මේක ඉදි කරලා තියෙන්නේ. පස්සේදී ලන්දේසීන් ගාල් අත්පත් කරගෙන මේ කොටුව තවත් ශක්තිමත් කරලා බ්ලැක් ෆෝර්ට් එක කියලා හදලා තියෙනවා. ඉතින් මේ බ්ලැක් ෆෝර්ට් කියන නම ලැබිලා තියෙන්නේ කාලතුවක්කු වෙඩි වලින් සහ යකඩ වැඩපළ වලින් නිතරම නැගුණු කළු දුම නිසා බවත් කියනවා. ඒත් එක්කම තවත් මතයක් තියෙනවලු මේකේ ඉස්සර වැඩ කරලා තියෙන්නේ අප්‍රිකානු කම්කරුවන්ලු. ඉතින් මෙන්න මේ හේතුවත් එක්ක තමයි බ්ලැක් ෆෝර්ට් කියන නම මෙතනට ලැබිලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි හරියටම දන්නේ නැහැ. ඔන්න ගැලරි එකක් තියෙනවා. අපි එතනින් ගිහිල්ලා බලමු. මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක වෙඩි බෙහෙත් ගබඩාවක්ලු. වෙඩි බෙහෙත් ඉක්මනට පුපුරන හින්දා මේ වගේ තැනක ගබඩා කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉස්සරහට මම පෙන්නන්නම් බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ වීඩියෝ එකෙන්ම ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන ටනල් එකක්. ඉතින් මේකේ කියන විදියට පෘතුගීසීන් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ මේ බ්ලැක් ෆෝර්ට් එක. ඒකට ලන්දේසීන් තමයි ඒක සංවර්ධනය කරලා තියෙන්නේ. එතකොට මේ ඉහළ කොටසයි පහළ කොටසයි සම්බන්ධ කරන බෑවුමක් වගේ උමම් මාර්ගයක්. එහෙම නැත්නම් ටනල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙන් ගියාට පස්සේ අපිට පහළ කොටස බලා ගන්න පුළුවන්. අපි බ්ලැක් ෆෝර්ට් එකට එද්දි මේ කියන්නේ අර ගේට් එකෙන් එද්දිම උඩ කොටසක්නේ තියෙන්නේ. උඩහකටනේ නගින්නේ උඩටනේ. ඉතින් ඒකම පහළ කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේවයිත් එක එක තැන් තියෙනවා චූටි උමම් මාර්ග වගේ. ඒවට යන්න බෑ. සමහර විට ඒවයි දිගට පාරක් ඇති. දන්නේ නැහැ කොහොමද කියලා. මේ පඩිපෙල් වගේ ගල් පඩිපෙල් වගේ තමයි මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පහළ කොටස. මෙතනට මුහුද පේනවා ලස්සනට. ටිකක් ඈතට වෙන්න තියෙන්නේ. හරි. මෙතනට ලස්සනට මුහුද පේනවා. ඉතින් අර GCC එකයි රෝමාසල කන්දයි. එතකොට මේ බෝට්ටු යන ඒවයි හරිය ලස්සනට පේනවා. මම මේක නම් විස්තරයක් ලොකුට දන්නේ නැහැ කියන්න. ඔය විදියට ඉතින් මම වීඩියෝ කරගෙන ආවා.
බ්ලැක් ෆෝට් එක බලලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ කොටුව ඇතුලේ ලස්සන ස්ට්‍රීට් තියෙනවා. ඉතින් ඒව චුට්ටක් ඇවිදලා බයිසිකල් එක ගන්න තමයි යන්න හිතාගෙන ඉන්නේ. මොකෝ අර ටිකක් හවස් වුණාම පාරවල් වල ලයිට්ස් දාලා හරිය ලස්සනයි. ඉතින් අපි තුන් දෙනා ඔහොම කියව ස්ට්‍රීට් වල ඇවිදගෙන යනවා. ඔය රතු පාටින් මාක් කරන තැනින් තමයි අපි බයික් 3 ගත්තේ. ඉතින් එතනට එන්න නම් ගාලු කොටු දොරටුවෙන් ඇතුළට, ඒ කියන්නේ අර නිකන් බින්ගයක් වගේ තියෙනවා ඇතුළට යන්න. අන්න එතනින් ටිකක් දුර ඉස්සරහට ගියාම තමයි එතන හම්බෙන්නේ. ඔන්න දැන් ඉතින් අපේ කෙල්ල දෙන්න රයිඩ් එක යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඒත් ගියේ අර කොටුව ඇතුලේ තියෙන ස්ට්‍රීට් වලට. ඒවා මාර ලස්සනයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් රයිඩ් එකක් ගහලා බැලුවා. අද ඉතින් සෙනසුරාදා හින්දා පොඩ්ඩක් කොටුව ඇතුලේ සෙනඟ වැඩි. ඉතින් ඔය මම ට්‍රයිපෝඩ් එකත් එක අතකින් අල්ලගෙන හිමීට යන ගමන් ඉන්නේ. මොකෝ ඒ අතේම තමයි බ්‍රේක් එක අල්ලන්නත් තියෙන්නේ. අපි බලමු ඉතින් ගිහිල්ලා. ඔන්නේ ඩබල නම් මම පහු කරගෙන ගියා. ඉතින් මම මෙතන චුට්ටක් වෙලා ඉඳලා දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔහොම තමයි අද දවසේ හවස් වරුව ගත කළේ මගේ යාළුවෝ දෙන්නත් එක්ක. ඉතින් හරිම සතුටුයි. අද දවස ගැන නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඔයාලත් මගේ වීඩියෝ එක බලලා එන්ජොයි කරා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තවත් vlog එකකින් අපි හම්බෙමු. බයි.